හරිම සුන්දර ලස්සන මතකවලින් පිරුණු දවසක් වුණා එදා. ඒ තමයි 2026 මාර්තු මාසේ 16 වෙනිදා. ඒ සුන්දර දවසේ ලස්සන මතක TCC Family Blog අපේ YouTube channel එකේ මේ විදිහට මතක පොතට එකතු වෙනවා. කහ පාටට තැඹිලි පාටට පිපිලා හිනහුණු ලස්සන දහස්පෙතිය මල් වට්ටියක්ම නෙලාගත්තා උදේ පාන්දරින්ම ඉර ඇහැරෙන්නටත් කලින්. මේ තමයි මගේ දහස්පෙතිය වගාවේ නැවුම් මල් අස්වැන්න. ඉතින් මෙන්න මේ දහස්පෙතිය මල් ටිකක් දුරකට බුදුන් පුදන්නට ගෙනියන්නටයි ඒ විදිහට නෙලාගත්තේ. ඉතින් ඒ සුන්දර දවසේ අපි මොනවද එකතු කරගත්තු මතක කියලා බලන්න අපිත් ඒක දිගටම රැඳිලා ඉන්න කියලා හරිම ආදරෙන් ආරාධනා කරනවා. සුන්දර දවසක ගමන ආරම්භය මෙන්න මේ විදිහට තමයි සිද්ධ වුනේ. ඉර ඈතින් හිනහෙන්නට පටන් අරන්. හරිම ලස්සන ආලෝකයක් හතර අත බෙදමින් සූර්යාලෝකය ලැබෙන්නට පටන් අරන්. ඉතින් ඒ ඉර උදාවත් එක්කම අපි සූදානම් වෙලා හිටපු විදිහටම අපේ පුතාගේ පෙර පාසලේ එයාගේ යාළුවොත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක අපි අපේ ගමන යන්න පටන් ගත්තා. අපි පෙර පාසල අපේ ගම්මානයේ ඉඳලා මේක ටිකක් දුරකට ගමනාන්ත කීපයක් එකතු කරගෙන යන ගමනක් වුණා. ඒ යන අතරතුර අපේ පළවෙනිම නවාතැන වුණේ උදේ ආහාරය ගන්න එක. ඒකට අපි තෝරගත්තේ හලාවත පාරේදී අපිට හමු වෙන දැදුරුවේ පාලම ළඟ. ඉතින් මෙතන ටිකක් නතර වෙලා අවට සුන්දරත්වයක් බලලා උදෑසන ආහාරය ලබා ගත්තා. මොකද ඊළඟ ගමන අපිට තියෙන්නේ වෙනස්ම ආකාරයකට. ඒ නිසා තමයි අපි මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ සුන්දර පරිසරයක ඉඳලා හැමෝම එකතු වෙලා උදේ ආහාරය ගත්තේ. ඉතින් මේ මොහොත අපේ පුංචි දරුවන්ට නම් හරිම සතුටගෙන දුණු අවස්ථාවක් වුණා. ඊට පස්සේ අපි නැවතත් අපි ගමන් ගත්ත වෑන් රථයට නැගලා මේ විදිහට අපේ ඊළඟ ගමනාන්තයට ආවා. මෙතෙන් ඉඳලා අපි යන්න හදන්නේ මෙන්න මේ දුම්රියෙන්. මේ දුම්රියෙන් අපි යනවා හලාවතේ ඉඳලා මීගමුවට වෙනකම්ම. ඉතින් මේ දුම්රියේ අපි යන්න ඕන කරන දුම්රිය ප්‍රවේශ පත්‍ර ඒ සියල්ලක්ම අරගෙන පුංචි දූ පැටියොත් එක්ක පුංචි දරුවොත් එක්ක අපි දුම්රියට ගොඩ වුණා. ඊළඟ ගමන යාම සඳහා. ඉතින් පේනවනේ මේ ඉන්නේ අපේ පෙර පාසල් ගුරුතුමිය. ඇය බොහොම ආදරෙන් දරුවන්ව පෙර පාසල් දරුවන්ව මේ විදියට දුම්රියට පිළිගත්තා. ඉතින් මේ අපි හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ අපේ චූටි දූ දරුවන්ට අලුත් අත්දැකීමක් එයාලගේ ජීවිතයට අරන් දෙන්න. ඉතින් ඒ අත්දැකීම ගන්න අපිට පැය එකහමාරකට විතර වගේ කාලයක් මේ දුම්රියේ ගමන් කරන්න සිද්ධ වුණා. මොකද මේක මන්දගාමී දුම්රියක්. ඉතින් මේ දුම්රිය හලාවත ඉඳලා කොළඹ කොටුවට තමයි යන්නේ. හැබැයි අපේ ගමනාන්තය වෙන්නේ මීගමුව. ඉතින් ඒ නිසා අපි මීගමුවට මේ දුම්රියෙන් බහිනවා. තමයි එයා සද්දේ දාගෙන කැලෑව මැද්දෙන් ගම් මැද්දෙන් හැම දුම්රිය පොළවකම නවත්වමින් අපේ ගමනාන්තයට එන්න පිටත් උනේ. අපි මීගමුවෙන් බහිනවා කිව්වනේ. ඉතින් ඔන්න ඔය විදිහට මන්දගාමී විදිහට ආපු දුම්රියෙන් අපි මීගමුවෙන් අපේ ඊළඟ ගමන යන්න පිටත් වුණා. ඒ තමයි අඟුරුකාර මුල්ල පන්සල. ඉතින් මේක තියෙන්නේ මීගමු පුරවරයේමයි. මීගමුවේ සිට මිනුවන්ගොඩ පැත්තට තියෙන පාරේ තමයි මේ අඟුරුකාර මුල්ල පන්සලට යන්න ඕන. ඉතින් මේ පන්සලට මම මීට කලින් අවුරුදු ගානකට කලින් ගියා. මට ඒ මතකය අලුත් වුණා. එතනට නොගියපු අයට ජීවිතේ හරිය ලස්සන මතක ටිකක් එකතු වුණා. ඉතින් හරිම ලස්සන සුන්දර පරිසරයක තියෙන අපිට හිතා ගන්නවත් බෑ මීගමුව වගේ තැනක මේ වගේ සුන්දර විහාරස්ථානයක් පිහිටලා තියෙනවද කියලා. අර බලන්නකො ඒකේ ඇතුළ කොහොමද කියලා මෙන්න මේ විදිහට හරිම අලංකාරවත්ව කැටයම් චිත්‍ර බිතු සිතුවම් මේ හැම දෙයකින්ම හරිම සුන්දර විදිහට අලංකාරය වෙච්ච නිර්මාණය වෙච්ච
බොහොම සුඳුරු විහාරස්ථානයක් තමයි අඟුරුකාර මුල්ල පන්සල කියන්නේ. ඉතින් අර උදේ පාන්දරින්ම නෙලාගෙන අරන් ආපු දහස්පෙතිය මල් ටික හරියට හැමෝම එකතු වෙලා පූජා කරේ මෙන්න මෙතනදී තමයි. පේනවනේ. කඩිසරව හරිම යුහුසුලුව බොහොම සුන්දර රටාමවමින් අර දහස්පෙතිය මල් ටික හැමෝම එකතු වෙලා පූජා කරනවා. ඉතින් ඒ විහාරස්ථානය ඇතුලේ මෙන්න මේ විදිහේ ප්‍රතිමා නෙලලා තිබුණා. ඒ වගේම බිතු සිතුවම් නිර්මාණය කරලා තිබ්බා. ඒ අතර අපේ ලංකාවේ රජ කරපු සියලුම රජවරුන්ගේ පිළිමා මේ විදිහට නෙලලා තිබ්බා. ඒ වගේම බොහොම සුන්දර එක කාලවල අයිති විවිධ දේවල් සිදුවීම් ඓතිහාසික සිදුවීම් මුල් කරගෙන බිතු සිතුවම් හරි අපූර්වට මෙහි සිතුවම් වෙලා තිබුණා. ඉතින් ඇත්තටම මේක අපේ පුංචි අයට විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් උසස් පෙළ දක්වා කරන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඕනම කෙනෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නරඹන්නට යන්න ඕනේ අධ්‍යයනය කරන්නට යා යුතු බොහොම සුන්දර තැනක්. ඉතින් මේ විදිහට තමයි මේ සම්පූර්ණ මේක හරිම අලංකාරවත් වර්ණ භාවිතය බොහොම ඉහළින්ම තිබුණා. ඒ කියන්නේ වර්ණ බොහෝ පාවිච්චි කරලා තිබුණා. ඉතින් මේට ඓතිහාසික මොකක් හරි හේතුවකුත් ඇති. දැන් අපි දන්නවනේ ලංකාවේ චිත්‍ර ශිල්ප එක යුගවල තිබුණා කියලා. ඉතින් මම හැබැයි ඒ දේවල් නම් ගොඩක් හොයන්න ගියේ නෑ. මොකද අපිට තිබ්බේ පුංචියාව එක්කගෙන ගිහිල්ලා මේ තැන යාලට නරඹන්න දීලා, වඳින්න දීලා යාලට ජීවිතේට මතකයක් එකතු කරන්නනේ. ඒ නිසා මෙහි තියෙන ඓතිහාසික වටිනාකම් ගැන ඒ දේවල් මම හොයන්න ගියේ නැහැ. ඒ ගැන මම පසුවට ඔයාලට හොයලා ඉදිරිපත් කරන්නම් වෙන වීඩියෝ එකකින්. ඉතින් අපේ මේ අත්දැකීම අපේ මතකය තමයි අද අපි ඔයාලට මේ විදිහට එකතු කරන්නේ. ඉතින් මේ අතරතුර ඔයාලට මේ වීඩියෝ එකෙන් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ තැනට අපි යන්න ඕනේද? අපි ගිහිල්ලා මේ තැන අපේ මතකවලට එකතු කරගන්න ඕනේද? අපි වඳින්න පුදන්න ඕන තැනක්ද කියලා. ඉතින් මේ තියෙන හැම දෙයකම මම අර කලිනුත් කිව්වා වගේ බොහොම අලංකාරවත් ලෙස වර්ණ භාවිතා කරලා තියෙනවා. වර්ණ බොහෝ ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මම දැකපු එතන කැපී පෙනුම දේ. සමහර විට නිකන් අර අපි දකින්නේ Hindu ආගමේ වගේ අන්න ඒ වගේ ඒ තරමට වර්ණ ගොඩක් භාවිතා කරලා තිබුණා. ඒක තමයි ඉස්මතු වෙලා පෙවුනේ. ඊට පස්සේ තියෙන්නේ නම් ඔයාලට අපි හැමෝටම යන්නම ඕන තැනක්. මෙතනට ගියේ අපේ කට්ටියව එක්කගෙන අපේ පුංචි අයව එයාලට මේකන තේරුම් කරලා දෙන්නම කියලා දෙන්නමයි. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් අපේ පුංචි අය මේ ගැන ප්‍රශ්න අහන්න ගත්තා, කියන්න ගත්තා. ඒක යාළගේ මනසට හොඳින්ම වැටිලා තියෙනවා. මොකද මේ වීඩියෝ එක මම කරනකොටත් මේක ගිහින් ඇවිල්ලා දවස් 3-4ක් ගිහින් ඒත් එයාලට මේක තවම මතකයි. මෙතන ඉඳලා ඔයාලට තියෙන්නේ යම රජුරෝ නඩු අහලා දඬුවම් දීපු විදිහ බලන්න. එක වැරදිවලට මොනවද හම්බුණු දඬුවම් කියලා. ඉතින් මෙන්න මේ අපාය බලන්න, අපාය නරඹන්නත් මෙන්න මේ අඟුරුකාර මුල්ල පන්සලට ගියපුවාම ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ගිහින් බලන්න බොහොම වටිනා කියන තැනක් බලන්න තියෙන අපි හැමෝටම ඉතින් මෙතන තිබුණු ඒ මතක හැම එකක්ම අපේ ජීවිතවලට ඒ විදිහට එකතු වුණා. අඟුරුකාර මුල්ල පන්සලෙන් පස්සේ අපිට තියෙනවා තවත් බොහොම සුන්දර තැනකට යන්න. ඉතින් ඒ තැනටත් අපි ගියා. ඒ ගැන බලන්න වීඩියෝ ඉවර වෙනකම්ම බලන්න වෙනවා ඔයාලට.
මේ අපාය? අපාය යන වැඩ නම් කරන්න හිතන්නවත් එපා. ලේසි නෑනේ දඬුවම් ටික යම රජ්ජුරුවන්ගේ. ඔන්න එහෙනම් අපි ඊළඟට බලාපොරොත්තු වෙන්න හිටපු හරිම සුන්දර තැනට ආවා. මේ තමයි බ්‍රවුන් බීච්. මිගමුවේ තියෙන බ්‍රවුන් බීච් එක. ඉතින් මෙතනට එන්න තමයි වැඩිපුරම කට්ටියම කැමති වෙලා හිටියේ. ඉතින් පේනවනේ මුහුද දකින්නකොට හැමෝටම ඉන්න බෑ. හරිම සුන්දර අත්දැකීමක් තමයි මෙතන මේ ජීවිතවලට එකතු කරගත්තේ. ඉතින් මෙතනට වෙලා නම් අපි පැය 3:00මාරකට වැඩි කාලයක් ගත කෙරුවා. මුලින්ම අපි එතනට යනකොටම මෙන්න මේ විදිහට මතක ටිකක් එකතු කරගෙන එතනින් පස්සේ නම් අපි මොනවද කරේ කියලා මතක එකතු කරන්න ගියේ නෑ. මොකද ඉතින් දුරකථනය පරිස්සම් කරගන්නත් ඕනේනේ. මෙතන සාමාන්‍යයෙන් අනිත් තැන් වලට වඩා ටිකක් රළේ පරුෂ බව අඩුයි. මීගමුවේ තමයි බ්‍රවුන් බීච් එක තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගිහිල්ලා එතන සුන්දරත්වයේ විඳින ගමන් මුහුදු රැළ නිදහසේ පාගලා මුහුදු වතුර ටිකක් නාලා මේ සාගරයටත් වඩා විශාල මතක සාගරයක් ජීවිතයට එකතු කරගන්න. සතුටු සාගරයක කිමිදෙන්න. ඉතින් මේක පැංචියන්ට විතරක් නෙවෙයි. අපේ ගියපු අම්මලා තාත්තලාටත් හරිම සතුටගෙන දුන්නු අවස්ථාවක් වුණා. එහෙනම් මතක් කරලම මීගමුව පැත්තෙන් යනවා නම් බ්‍රවුන් බීච් එකටත් යන්න අමතක කරන්න එපා. ගිහිල්ලා කියන්නකෝ දවසක මගේ වීඩියෝ එක බලපු කෙනෙකුට බ්‍රවුන් බීච් එකට ගියොත් මතක් වෙයි TCC පැමිලි බ්ලොග් එකේ මේ බ්‍රවුන් බීච් එක ගැන තමයි දවසක් අර වීඩියෝ එක අරන් ඇවිත් තිබ්බේ කියලා. එහෙනම් ඔන්න මම ආරාධනා කරනවා බ්‍රවුන් බීච් එකට ගිහිල්ලා අපි ගත්තා වගේ හරිම සුන්දර ලස්සන මතක ටිකක් ඔයාලගේ ජීවිතේටත් එකතු කරගන්න කියලා අත්දැකීම් ටිකක්. එතනින් අපි නාලා වැඩ ටික ඉවර වෙලා ආපහු අපේ ගමනේ ඉන්න පිටත් වුණා. ඉතින් ඒ එන අතරතුර හලාවත හරියේ අපේ පුංචි කතරගමට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියා මෙන්න මේ අඟුලිමාල සෑයත් වැඳගෙනම එන්න. ඉතින් මේක තියෙන්නේ හලාවත කුරුණෑගල පාරේ බිංගිරිය බෝවත්තේ. ඉතින් ප්‍රධාන පාරේ මීටර් 300ක් ඇතුළට වෙන්න තියෙන්නේ. ඉතින් මෙතනත් හරිම සුන්දර තැනක්. ඔන්න ඔය විදිහට අපේ ඒ සුන්දර දවසේ මතක එකතු කරගෙන දවස අපි සතුටින් ගත කරලා ආපහු සැරයක් අපේ ගමට ආවා. ඒ මතක අද මේ විදිහට අපි ඔයාලත් එක්ක බෙදාගත්තා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න ආපු හැමෝටම අපේ මතක එක්ක සතුටු වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම හැමෝටම නිදුක් නිරෝගී සුවය බලාපොරොත්තු සඵල වෙන කාලයක් උදා වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.